ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා පසුගිය මාර්තු 14 වෙනිදා මැදිරිගිරිය ප්‍රදේශයේදී සංගීත භාණ්ඩවලට හානි කර සංගීත ප්‍රසංගයේ විනාශ කිරීම හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඉතින් මේ අත්අඩංගුවට ගත්ත හේතුව කියන්නේ මේ වගේ මේ සාමාන්‍ය මිනිස්සු තමයි ඉතින් බලන්නේ ටිකට් එක රුපියල් 1500 2000 දීලා මේ පැත්තේ ඉන්න. ඉතින් ඇත්තටම අපි හොයලා බැලුවා කවුද මේ ඇයි මේ කුඩු කරන්න හේතුව මොකද වස්තේ කියන ගායකයින් ආවේ නැහැ කියලා තමයි මේ විදියට සංගීත භාණ්ඩ කුඩු කළා කලහකාරී ලෙස හැසිරලා තිබෙන්නේ. ඉතින් සංවිධායක මණ්ඩලය කියන විදියට උන්ට ලක්ෂ 8ක මුදලක් ඉල්ලලා තිබෙනවා. ඉතින් ඒකෙන් 6ක් වොන්ගේ ගිණුම් වල දාලා තිබෙනවා. ඉතින් ඉතුරු ලක්ෂ 2 ලැබුණේ නැහැ කියලා තමයි ඉතින් ඔවුන් සංගීත ප්‍රසංගයේ සින්දු කියන්නේ ඇවිල්ලා නැති අඩු ගානක සින්දුවක් හරි කියලා යන්න තිබ්බා. එයා පොයිලා ඉතින් ඔවුන් හැරිලා ගිහලා තිබ්බා ලක්ෂ 6කුත් අරගෙන එක සින්දුවක්වත් නොකිය. ඔවුන් සින්දු කිව්වේ නැති හින්දා තමයි මිනිස්සු කොපිත වෙලා තිබෙන්නේ මේ විදියට. ඉතින් අපි ටිකක් හොයලා බැලුවා මේ දෙන්න කවුද කියලා. ඇත්තටම මේ දෙන්න YouTube වල ඉන්න ජෝකර්ලා දෙදෙනෙක් වස්තේ කියලා YouTube channel එකක් කරලා දෙන්නේ. ඉතින් ඔවුන්ගේ සින්දු 5ක් 6ක් වගේ තමයි තිබෙන්නේ. ඉතින් ඒ සින්දු මොනවාද? සුදු අම්මියා රෑ 10 වෙනකොට මම ගොඩක් නිදියන්නේ වගේ නිකන් අර කිසිම මේ අර්ථයක් නැති සින්දු ගායනා කරපු කට්ටිය. ඉතින් ඇත්තටම ඔවුන් කියන විදිහට ඔවුන් ලක්ෂ 8ක් අය කරන්නේ ඔවුන්ට ඩිමාන්ඩ් එකක් තියෙනවා ලක්ෂ 8ක වටිනාකමක් තියෙනවා. ඉතින් අපි දන්නේ උන් ඒ ආකාරයට හැසිරෙන්නේ ඇයි කියලා. මොකද ලක්ෂ 6කුත් තිබලා අඩු ගානේ රසිකින් වෙන සින්දුවක් දෙකක් කියලා යන්න තිබ්බා. ඉතින් එහෙම වුණා නම් මේ සංගීත භාණ්ඩත් ඉතුරුයි මේ පිරිසම අත්අඩංගුවට ගන්නෙත් නැහැ. ඉතින් අපිට දැන් අහන්න තියෙන්නේ මේ පිරිසකින් දැන් වස්තිලා ඇවිල්ලා ඕගොල්ලෝ බේරගෙන ඉතින් මොකද වස්තිලා ආවේ නැහැ කියලා තමයි මේ ආකාරයට සංගීත භාණ්ඩ කුඩු කරලා තිබෙන්නේ. ඉතින් උසාවියෙන් අඩු තීන්දුවක් ලබා දුන්නොත් මේක පුද්ගලයෙක්ටවත් මේක ඩ්‍රම් සෙට් එක කෑල්ලක් තරම්වත් ගෙවන්න තරම් හැකියාව කවුන්ටර් මොකද මේ වටිනාකම මිලියන 40ක් කෝටි 4කට අධිකයි. ඉතින් මේක න ඕගොල්ලොන්ට හිතන අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.